හයි මම මේ වීඩියෝ පොඩ්ඩක් මේ හදිස්සියට කරන්නේ හරි මේ දැන් අර ඔය ටීචර් අම්මා කියලා සිද්ධියක් යනව නේද මේ ටිකේ දැන් එයා මරු වැඩක් කරලා තියෙනවනේ දැන් ඇත්තටම මේ ඒක ටිකක් ලස්සන වැඩක් ලස්සනට වැඩේ කරලා තිබුණා සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පොලිසිය හරි ශ්‍රී ලංකාවේ පොලිසිය මිලදී ගන්න පුළුවන් හරි ශ්‍රී ලංකාවේ පොලිසිය මිලදී ගන්න පුළුවන් ඒ ගන්න පුළුවන් විදිහ මම කියන්නද ඔන්න දැන් මේ ගන්න පුළුවන් විදිහ මෙහෙම පුළුවන් ක්‍රම කීපයකට පුළුවන් මිලදී ගන්න මොකක් හරි සංගීත සංදර්ශනයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ඒ වගේ දෙයකට පොලිසිය දැනුවත් කරලා ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මේ මම කිව්වේ මිලදී ගන්න පුළුවන් කියලා. මොකක් හරි ෆිල්ම් එකක් කරනවා නම් මොකක් හරි ප්‍රොමෝෂන් වැඩකට ඒ අතුරු පැදි සහ ඒ අදාළ දේවල් මිලදී ගැනීමක් කරන්න පුළුවන්. එහෙම එකක් කරන්න පුළුවන් සාමාන්‍යයෙන්. හරිද? ඒ ඔය වගේ කීපයක් තියෙනවා. දැන් ඔය අර ගුරුවරියක් පහේ ශිෂ්‍යත්ව ළමයින්ට ගේ ඇගීමක් කියලා ලබාගෙන තියෙනවා පොලිසියේ නිල රත සහ ඒ ආරක්ෂිත මං හිතන්නේ මේ ඔක්කොම දේවල් ටික අරගෙන තියෙනවා. ඒක වැරද්දක් මම නම් දකින්නේ නැහැ. වැරද්දක් දකින්නේ නැති වුණාට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව තමයි දැන් මෙයාට දැන් මොකක් හරි එතන ප්‍රොමෝෂන් එකක් කරගෙන තියෙනවනේ දැන් සාමාන්‍යයෙන් දැන් මේක අරන් තියෙන්නේ පහේ ශිෂ්‍යත්ව දරුවන් නැගීමකට ලක් කරන උත්සවයක් සඳහා කියලා තමයි මම හිතන්නේ මේක මේ අරගෙන තියෙන්නේ. හරි දොන්න වැඩි. එතකොට අරගෙන එයාව ප්‍රොමෝෂන් කිරීමක් සිද්ධ කරලා තියෙනවා නිකන් ඇඩ් එකකට අරගෙන වගේ පොලිසිය කට්ටියව. හරිද? එහෙම අරගෙන කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. ඒක බැලුමට ඒක පැහැදිලිව පේනවා. ඉතින් එහෙම ගන්න පුළුවන්ද? ඒක එකක්. අපි ඒක පැත්තකින් තියමුකෝ. ඒ ෂෝ එක පැත්තකින් තියමුකෝ. දැන් උතන දහස් ගාණක් ළමයි හිටියනේ ගිහිල්ලා. දැන් මේ සේරම ළමයි එයා හින්දා ගොඩ ගියපු අයද? මේ ගියපු කිසිම ළමයෙක් ඉස්කෝලේ ගිහිල්ලා නැද්ද? මේ ගියපු කිසිම ළමයෙකුට ඒ පාසල් වල ගුරුවරු උගන්වලම නැද්ද? හරිද? එතකොට දැන් ඒ ළමයි දැන් මේ මිනිස්සයා ගිහිල්ලා උගන්වලා මේ ළමයින්ව පාස් කරනකම් ඒ පාසල් වල ගුරුවරු මොකද කරේ? වගේ එකක් නිකන් මට හිතෙනවා. එතකොට ඇත්තට මේක එහෙම එකක් නෙවෙයිනේ වෙලා තියෙන්නේ. දැන් මේ ළමයින්ව එක්කගෙන ගිහිල්ලා දින මන් දන්නේ කොහොමද අත ගැලෙවුවද කියලා. දැන් උතන මේ අහිංසක දුප්පත් ළමයි උතන කවුරුත් නැහැ හොඳේ. උතන අහිංසක දුප්පත් ළමයි කවුරුත් නැහැ. යම්කිසි මට්ටමක ඉන්න දරුවෝ ටිකක් ඒ කියන්නේ ටිකක් යම්කිසි මට්ටමක ඉන්න දරුවෝ ටිකක් තමයි නේද? දැන් මෙයා අවංකවම මෙයාගේ සේවය දෙනවා නම් මෙතන ඉන්නේ ඔක්කොම මේ එහෙම දරුවෝ නෙවෙයිනේ. මෙතන අහිංසක දුප්පත් ළමයි කවුරුත් නැහැ. ඇත්ත කතාව ඒක. ඔතන ඉන්නේ ඔක්කොම ටිකක් යම්කිසි මට්ටමක ඉන්න සෙට් එකක් තමයි ඔතන ඉන්නේ. ඉතින් මේ ওই ටික තමයි මට තියෙන ප්‍රශ්න ටික. දැන් අපි ආරක්ෂාව සම්බන්ධ ඒ ෂෝ ටික පැත්තකින් දැම්මහම දැන් මෙතන ඉන්න මේ දහස් ගණක් දරුවෝන්ව මේ ගුරුවරියමද පාස් කරේ. එතකොට එතන එක වසරේ ඉඳලා පහ වසරට එනකන් ඊටු ගුරුවරු ටික පාසල් වල මොකද කරේ? ඒගොල්ලෝ උගන්නලම නැද්ද? සියඹලා ගෙනල්ලම නැද්ද? කියන ප්‍රශ්නය මම තියලා මේ වීඩියෝ එක අවසන් කරනවා. හරිද? ඒකින්ද දෙමව්පියෝ වුණත් අර පාසල් වල ගුරුවරුන්ව ඇගීමකට ලක් කරන්නේ නැහැ. මම මේ මොකද අපිත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනීම ලැබලා අපිට හිටියා. අපිට දෙවිවරු වගේ ටියුෂන් ගුරුවරුත් හිටියා. මම ඒ කාලේ යනකොට ඉංග්‍රීසි ක්ලාස් එකකට යනකොට මම මතක් කරන්න ඕනේ ඒක. ගොඩක්ම මම හිතන්නේ A to Z
ඉංග්ලිෂ් පුළුවන් වෙන්න ලොකුම හේතුවක් තමයි අපේ රසික ජයසුන්දර රසික සර්. මේ ඉතින් එහෙම ක්ලාස් එකට එහෙම ක්ලාස් පීස් නොගෙන උගන්නපු ගුරුවරුත් හිටියා. හරි එහෙම ගුරුවරුත් හිටියා. හැබැයි මේ මං කියන්නේ ඊට අමතරව අපි ටියුෂන් ගුරුවරු නෙවෙයි මං කියන්නේ. එතකොට අපි 1 වසරේ ඉඳලා 13 වසරට එනකන් අපිට උගන්නපු පාසල් වල ගුරුවරු. පාසල් වල ගුරුවරු ටික ගේමක් නැත්තේ ඇයි ඔය වගේ ඔය විදියට. ඔහොම නේද? මේ ටීචර් 1 වසරේ ඉඳලා 5 වසරට එනකන් මේ උගන්නලා මේ ළමයි පාස් වෙලාද එහෙම මම දන්නේ නැහැ. එහෙම එකක් වෙලා වෙන්න විදියක් නැහැ නේ. හරිද? එතකොට මේ දැන් මේ සේරම මේ ටීචර් හින්දා නම් උනේ අනිත් ගුරුවරු සියඹලා ගෙනල්ලාම නැද්ද කියන ප්‍රශ්නාර්ථය ඉතුරු කරන ගමන් මම වීඩියෝ එක අවසන් කරනවා. තව වීඩියෝ එකකින් හම්බ වෙනවා.